අපි අප්පුහාමි මමයි අපි ආවාද ලස්සන කැලේක බයිසිකල් පැදගෙන ගොඩක් දුර චූටි කන්දක් තිබුණේ. ඉතින් චූටි මිනිස්සුන්ට උකුසනට අමාරුද ඒක? මහන්සිද? ඔව්. කියන්න එපා වීඩියෝ එකට. අපි දැන් මේ ගත්තා එහා පැත්තේ තියෙන හයිවේ එක. අපි මේ ලස්සන මේ ප්‍රධාන පාරට එහා පැත්තෙන් කැලෑරොදක් මැදින් කැලෑවක් හදලා ඒක මැද්දේ පාර හදලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් තාත්තයි පුතයි තාත්තයි බයිසිකල් පැදගෙන ආවා. බලන්න මේ ලස්සන ගස් මේ පාරවල් මේ කැඩිලා නෙමෙයි මේ කැඩිලා විදියට හදලා තියෙන්නේ පෙනුමට. මේ ගස්වල ඉතින් මේ ගහට ඉරේලිය වැටලා බයින ඉරේලිය රස්නි. හොඳයි අපි එහෙනම් තව චුට්ටක් ඉස්සරහට යන්නයි හදන්නේ. යමු එහෙනම්. මානේ ලස්සන සුදු මණිකේ දැන් රෑ 9යි වෙලාව. Jangan cantik apa dia kan? Ini mah bahan gelap kalah nih mai. Mau innawa, awu innawa. Walaupun aneh. Dan තරමට කාලකින් වල හැකින්දලා නැහැ. පිටියත් අරගල අන්දාන. මට අපේ පැත්තේ තියෙන කිරල ගස් මතක් වෙනවා ඇත්තටම. කිරල ගස් වගේ ඒවා තියෙනවා. ඉතින් මේ මිනිස්සු හවසට මේක ඇවිදිනවා අපයි. ඒ වගේම බයිසිකල් පදිනවා. ප්‍රධාන පාරවල් දෙකක් අයිනින් යනවා. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඉස්සර මායි පුතයි මේ කැලේ මැද්දේ මේ පාරෙන් මේ කැලේ මැද්දට යනවා. ගොඩක් කාලෙකින් ආවේ නැහැ. බෑ. දැන් ග්‍රාස් වල යන්න වෙලාව නෙමෙයි මේ. දැන් නයිට් ටයිම් නේ. මිනිස්සු වාඩි ඉන්නේ තියෙනවා ප්‍රධාන පාර තියෙනවා අය. මට අපි ආසයි කැලේ පාරේ යන්න. මේ තියෙන. ඉතින් මේ කටේ තියෙන ලස්සන අත්දැකීමක්. හරි ලස්සනයි සුන්දරයි. කොට පිටාව. මේ පොඩි මෑන්. මේවා වින්ටර් එකට තනිකර කලාව නිකන් කොළ වැටලා ගස් ටික විතරයි වෙන්නේ. සමරකට මෙහෙම. ඉතින් ඔන්න කෙනෙක් හයි එක්කෙනෙක් දුවනවා. එහෙනම් තමයි ඉතින් මේ බය නැහැ අපේ පැත්තේ එහෙම ගෑනලා මේ කයර තිබ්බ ඔක්කොම හොඳනේ. පුතා හිමින් එන්න. මේ වතුර පාරව. ඉතින් කලාව එක එක විදිහට තියෙනවා. කොටසක් කලාව කරලා ආයි හදලා. මට පේනදි පාරින් එහා පැත්තේ ලොකු ගෙවල් තියෙන්නේ මේ හරිය. දිගටම ලස්සන මල්. ඔන්න අපි එලිමහන් ප්‍රදේශයකට ආවා. මෙතන තමයි මේ තියෙන්නේ පොඩි සයිට් එකක්. මෙතන තියෙනවා වැලි ගල් ඒවා සප්ලයි කරන තැනක් තමයි මේ. හොඳ බිස්නස් එකක් මෙහි. ඒක. මම ඉතින් ඒ පැත්තෙන් හැරිලා මම අනිත් පැත්ත බැලුවොත් අනිත් මේ තියෙන අනිත් පැත්තේ ගෙවල් ටික. තියෙන වතු වල ගෙවල් හදලා ආන මේ ගස් වල ලස්සන හවස් වරුවට. ඉතින් හරිම චාම් නෙත බඳින ඇස රැඳෙන සුන්දර වටපිටාවක තමයි මේ අත්තන ලස්සන සුන්දර වටපිටාවක්. ඉතින් මේ බයිසිකල් ගමනේදී වාහනක මේ වස්සන මේ ගෙවල් මේ ලොකු ගෙවල් අතර ඔයගොල්ලෝ මං ඉස්සර හැමදාම කියන දේ තමයි. අර කොම්පියුටර් දාලා වැටක් ගහලා එහෙම නැහැ. නේද? මේ මිනිස්සු රණ්ඩු වෙන්නෙත් නැහැ. මම දන්නවා දැන් අපේ පැත්තේ එහෙම වැඩි ඕනේ නැහැ. දැන් අපේ ගෙවල් ළඟත් අපිට වැට රණ්ඩු වෙනවා. එහා පැත්තේ ගෙදර මෙහා පැත්තේ ගෙදර නිතර රණ්ඩු වෙනවා. කල්ලපු ගෙදර මිනිස්සු කොලයක් වටනත් රණ්ඩුවට එනවා. ඉතින් මේ වගේ ගෙවල් තියාගෙන මිනිස්සු වැටක් ගහන්නේ නැහැ. ඒක තමයි එක හේතුවක්. ඒ මනුස්සකම ලක්ෂණයක් නේ. මම දන්නේ ඒක කොයිතරම් අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි කුහකකම. ශ්‍රී ලාංකිකයෝ හරි කුහකයිනේ. ඉතින් කුහකකම නිසා ඒගොල්ලෝ අනිත් මිනිසුත් එක්ක වැටට හැමතිස්සෙම පාරේ යනවට යන්න එපා කියන්නේ. එහෙම තමයි
හයි මිනිස්සු මෙයා වෙලා තියෙන්නේ ඉතින් නමුත් අපේ මොන්ස්ටර් දැන් හයියෙන් යන්න ඕන බ්‍රේක් ගන්න එපා ඉස්සරහින් ඉඳලා තාත්තා හැපෙනවා ඈ යන් ඔහොම යන් ඉතින් නිදහස් කලාපයක් මේ කැලේ ඕන කෙනෙකුට යන්න පුළුවන් කැලෑ අසිරි විඳ ගන්න නම් ටවුමේම කැලෑව තියෙනවා නගරෙම කැලෑව තියෙනවා ඉතින් ඒ කැලෑවේ අසිරිය විඳ ගන්න ගමන් තමයි යන්නේ දැන් රෑ 9ක් පහු වෙලා ඒනට තාම හොඳට ඉර පහලා තියෙනවාද ඒ කියන්නේ හොඳටම නෑ නමුත් ඉර තියෙනවා තාම මේක රෑ 11 මාර විතර එනකන් ඉර තව ඉදිරියේදී රෑ 11 මාරටත් ඉර පායපු දවස් වෙනවා මේ දෙපැත්ත බ්‍රේක් එකක් ඕන අපේ සුදු මහත්තයාට බ්‍රේක් එකක් ඕන වෙලානේ මහන්සි වෙලා දැන් කිලෝමීටර් ගානක් දුවලා පැදලා කියලා තමයි එහෙනම් මහන්සි ඈ අම්මු වීඩියෝ එක කියන්නේ මේ කොච්චර බැලුවත් ඉතින් කැනඩාවේ තියෙන එක සමාන ගස් තමයි මේ මෙතන නම් තියෙන සුදු පාට ගහක් මන් තාම ළඟට ගිහිල්ලා පෙන්නන්න BMW එකක් යනවා අපේ පුතා ආස BMW වලට වඩා ටෙස්ලා වලට එයාගේ මේ දේවල් තමයි ඒ ඉතින් මෙන්න බලන්න උස්සට හැදුණු ගස් ෆයින් ගස් හැබැයි සීමිත ගස් වර්ග ප්‍රමාණයක් තමයි මේ කැනඩාවේදී අපිට දක්නට ලැබෙන්නේ මේ විවිධ වූ ගස් නැහැ ලංකාවේ ජෛව විවිධත්වය අතින් කොයිතරම් අපේ රට කොච්චර පොහොසත්ද කියන්නේ අපි විවිධ ගස් වැල් දකින්න මේ වැලක් දකින්න හරි අමාරුයි තියෙන්නේ ගස්මයි අහලා බලන්නකෝ වැල් දැක්කද කියලා ආවු හරි ලොක් කෙනෙක්ගේ වැල් දැක්කේ නෑ ගොඩක් ඉතින් මේ ලස්සන සමර එකේ මේ අපි යන්නේ අයිනේ පාරේ කැලෑ පාරේ ප්‍රධාන පාරේ මිනිස්සු වෙනවා මම මේ සුදු පාට කොළ තියෙන මේ ගහේ මේ අතු වැලෙනවා නම් අත්තක් අරන් යන්න ඕන හිටවන්න ඉතින් තව අත්තක් ඔක්කුසන් අපි හයිවේ එක ළඟටත් ඇවිල්ලා නේද පොඩක් නවත්තන්න පුතේ ලස්සන විව් එකක් තියෙන ෆොටෝ එකක් ගන්න අපි මෙතන පොඩ්ඩක් නතර වෙන දනන් ඉස්සර පුතා චූටි කාලේ මට මතකයි අපේ පුතත් එක්ක මේ හරි ඇවිල්ලා ඉන්නකොට එකපාරටම දුහවිලි සුළඟක් ආවා එතකොට අපි නතර වෙලා හිටියේ ආන් අර පේන බිල්ඩිම තියෙන්නේ ඊටත් එහා අපේ ගෙවල් තිබුණේ ඒ කාලේ හරි ඉන්න මොකද්ද කරන්නේ මේ වාන් ඉර බැහැගෙන යන ලස්සන හොඳ ලස්සන විව් එකක් තියෙන මේ එහා පැත්තේ තියෙන්නේ පෙරමිටර් හයිවේ එක මේ බිල්ඩින් ඉන්නේ ඇපාර්ට්මන්ට් එකක් හෝ බලාගෙන පුතේ 1 bedroom 1510ක් විතර වෙනවා ඉතින් හරිම ලස්සන විව් එකක් තියෙන්නේ බලන්න අපේ වංශයට කැනඩාවේ කියලා නේද ඔරෙන්ජ් චූ කරන්න ඉතිලා හරිද යෝවා හැම තමයි සිංහලයෝ අපි එහෙම තමයි ඉතින් මේ ගෙවල් ඔයාට බාචුරයිද එහෙනම් ඉතින් බාචුරයි නම් බාචුරයි ටිකක් දාන්න කමක් නැහැ ඔරේ අර ගස් පැත්තට කියලා දාන්න පුතා අපි එතෙන්ට යමු